Hello guys, welcome back to my YouTube channel Amani Vijayaratna. ඉතින් husband ගේ family එකේ අයත් එක්ක අපි drink හො ගියා. අපි ගියේ මට මතක විදිහට පෙබරවාරි 28යි මාර්තු 1 වෙනිදායි වගේ. දවස් දෙකක trip එකක්. ඒ ගිය trip එකේ details තමයි අද මේ විදිහට වීඩියෝ එකක් කරලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ ආතල් දේවල් විතරයි. මොකද hina වෙනවා, විහිළු කරනවා, මාරු ෆන් එකේ ගිය ගමනක්. ඉතින් ඔයාට වීඩියෝ එක ඉස්සරහට යනකොට මේ දේවල් බලා ගන්න පුළුවන්. අපි උදේට කන්න නැවතුවේ දඹුල්ලේ පන්සලක් ළඟ. ඒ පන්සලේ නම නම් මට මතක නැහැ දැන්. මම හරියටම බලලා ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම් අපි කොයි කොයි තැන්වලද ගියේ කියලා. ඉතින් උදේට අපි කෑම කාලා ඊට පස්සේ අපි ආයෙත් ගමන පටන් ගන්න යන තමයි හදන්නේ. අපේ සින්දු කිය මේ ගමන මාර විදියට එන්ජොයි කරා. හැබැයි දෙයක් කියන්න ඕනේ අපේ ට්‍රිප් එක ඇතුලේ මාර විදියට ගායකයෝ ගිරලා හිටියා. ඉතින් ඒක නිසා අපිට ට්‍රිප් එකත් හොඳට එන්ජොයි කරන්න පුළුවන් වුණා. ඉතින් අපේ මුල්ම ඩෙස්ටිනේෂන් එකේම නැත්තම් අපි ඉස්සර වෙලාම ගියේ සේරුවාවිල පන්සලට. ඉතින් ඒ පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරලා ඊට පස්සේ ලංකාපටන විහාරයට තමයි යන්න ප්ලෑන් කරගෙන හිටියේ. බලමු අපිට ඒ ගමන යන්න පුළුවන් වේද කියලා. ඊළඟට කොහෙද යන්නේ? ලංකාපටුන විහාරය. අපිට දැන් ආයි යන්න තියෙන්නේ ලංකාපටුන විහාරයට. මම හිතන්නේ එතනට කිලෝමීටර් 28ක විතර දුරක් තියෙනවා. මෙතන ඉඳලා කිලෝමීටර් 28ක දුරක් තියෙනවා. දැන් අපි බස් එකට ගිහිල්ලා ඉතින් දැන් තාත්කාලික යන්න. අපි කොහොම හරි අපේ ඩෙස්ටිනේෂන් එක ලංකාපටුනට පස්සේ අපි මේන් ඩෙස්ටිනේෂන් එක කොහෙද? මාබල් බීච්. මාබල් බීච්. අපි බලමු මාබල් බීච් අපිට යන්න පුළුවන් දෙ කියලා. නේද මහත්තයා? 4ට කලින් යන්න ඕන නා. අපේ නඩේ ඉතින් කියනකම් තිබහයි. එල්ලෝ සබම් පෙන්නම. ඉතින් අපි
ඕනේ නැහැ අක්කේ. නේද? අපසයි. මරු. නඩේ වෙනකන් අපි හිටියා. දැන් නඩේ හොයන්න අපි යනවා. ඔව්. දැන් අපි දෙන විතරයි බස් එකේ ඉන්නේ. බස් එකට නැගලා අපි අනිත් කට්ටිය තැනට යන්න තමයි හදන්නේ. අපි ගොඩක් ආසාවෙන් ආවේ මාබල් බීච් එකේ නාන්න. හැබැයි සෑඩ්ලි අපිට ඒකට chance එකක් ලැබුණේ නැහැ. මොකද එදා රැල්ල සැර නිසා මාබල් බීච් එකේ නාන්න කාටවත්ම අවසර දුන්නේ නැහැ. ඉතින් මොනවා කරන්නද අපි බීච් එක බලලා එතන ඉඳලම ලන්ච් එක අරගෙන ඊට පස්සේ අපි නවතින තැනට යන්න කියලා තමයි ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් අපි රෑ වෙලා පොඩි පාටි එකක් දැම්මා. මේකේ සමහර තැන් කතා කරන දේවල් දාන්න බැරි නිසා මම මේක මියුට් කරලා තියෙන්නේ. අපි ඉතින් රෑ වෙනකන් සින්දු කියලා, ඩාන්ස් කරලා, එන්ජොයි කරලා ඊට පස්සේ ඉතින් නිදා ගන්න ගියා. ඔහොම තමයි පළවෙනි දවසේ අපි ගෙවුනේ ට්‍රින්කෝවල. දෙවෙනි දවසේ අපි කොහෙද යන්නේ කියලා ඊළඟට බලමු. අපි දෙවෙනි දවසේ ගියේ කින්නියාවල තියෙන උණු වතුර ලිං 7 බලන්න. එක්කෙනෙක්ට රුපියල් 100යි වැඩිහිටිය එක්කෙනෙක්ට ටිකට් එක. මේ බෙලි මල්ද? ඊට පස්සේ ආවේ තිරුකෝණේශ්වරම් කෝවිලට. මම ගොඩක් ආසාවෙන් හිටියේ මේ කෝවිල බලන්න එන්න.
ඉතින් තිරිකෝණේශ්වරම් කෝවිලේ අද මේ වෙලාව වෙනකොට නම් පූජාවල් ඔක්කොම නවත්තලා තිබුණේ. පූජාව තියෙන ටයිම් එකක් තියෙනවා. ඉතින් ඒ ටයිම් එකේදී අපි ආවේ. හැබැයි මම ආසාවෙන් හිටියේ පූජාවකට සහභාගී වෙන්න. ඉතින් මේ කෝවිලටත් ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. කෝවිලට ගියොත් ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් කෝණේශ්වරම් කෝවිලට ගියාට පස්සේ මාර විදියට වහින්න ගත්තා. අපි ගොඩාක් වෙලා එතන කෝවිල ඇතුලේ හිටියා වැස්ස පායනකම්. ගොඩක් වැස්ස පායපු ගමන් අපි ඉක්මනටම ආපහු අපේ වාහනේට යන්න තමයි හදන්නේ. ෂූස් දෙකත් ගලවලා තිබුණ නිසා තෙමි තෙමීම මට යන්න වුණා. ෆයිනලි ඔන්න අපිට නාන chance එකක් හම්බුණා නිලෑවැලි බීච් එකේ. ඉතින් එදත් පොඩ්ඩක් රැල්ල සැරයි. හැබැයි අපි ආසාවෙන් හිටපු දේ තමයි කොහොම හරි බීච් එකට ගිහින් නානවා කියන එක. ඉතින් අපිට ඒ chance එක ලැබුණා. ට්‍රිප් එකක් ගිහලා නාන්න නැත්තම් ළමයි ඒකෙත් කිසි ගතියක් නැහැ නේ, කිසිම වැඩක් නැහැ නේද? ඉතින් ඔන්න කොහොම හරි නාන්න chance එක හම්බුණා. සාමාන්‍යයෙන් මම නම් බීච් එකක් මොකක් හරි නාන්න තැනක් දැක්කොත් හරි ආසයි. ඉතින් හස්බන්ඩ්ගේ පවුලේ කට්ටියත් ඒ වගේම තමයි. නාන්න තැනක් තියෙනවා නම් අපි ඉතින් දියබරියෝ වගේ එතන. ඉතින් අපි බීච් එකේ ඇති වෙන්න නාලා දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ওই විදිහට තමයි අපේ ට්‍රින්ක් ගමන ඉවර වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක අද එන්ජොයි කරන්න ඇති කියලා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම ඔයගොල්ලන්ව හම්බෙන්න එන්නම්. එතකන් හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න.